2026 සරුංගල සීසන් එකේ ඔන්න අපේ දෙවනි වීඩියෝ එක ගෙනාවා. පළවෙනි වීඩියෝ එක මතක ඇති ඔයාලට අඩි 100ක දිග නයික් හැදුවා අපි ඔන්න අද ගෙනාවා අඩි 11ක මාළුව සරුංගලයක් ලොකුම ලොකු. ඉතින් අද අපි මේකට ලයිට් දාලා අලවලා යවන විදිය බලමු. එහෙනම් වැඩි කතා බතාවු නැහැ. අපි යම් වීඩියෝ එකට. ඊට කලින් කියන්න ඕනේ වීඩියෝ එකට දැම්මේ නැත්නම් ලයික් එකක් දැම්ම දාන්න ලයික් එක. ඊට පස්සේ අපේ channel එක subscribe කරේ නැත්නම් දැම්ම subscribe කරන්න. අපි යම් වීඩියෝ එකට. ඊට පස්සේ ඉතින් මම වෙනද වගේම ගැම්මට පේන ඇති මෙන්න මේ විදියට සව් කොළ නෙමෙයි සුදු පාට තෙල් කොළ අරගෙන මේ විදියට එකට අලවගෙන ගිහිල්ලා ඊට පස්සේ අපේ තට්ටුවේ මෙන්න මේ විදියට ගම් ගාගෙන ගිහිල්ලා ඒක උඩින් දාලා අලව ගන්නවා. කවුද යකෝ ආච්චි කෙනෙක් වීඩියෝ එකට ගත්ත ගස් කුකුලා හරි කොහොම හරි ඒවෙන් අපිට වැඩක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදියට හොඳට තද කරලා අපි පට්ටම උඩ මෙන්න මේ විදියට මේක තියලා අලව ගන්න ඕනේ. ඊට පස්සේ තියෙන ඉතින් මදි පාඩු කෑලි ටික මෙන්න මේ විදිහට එහා පැත්ත හරවලා මදි පාඩු තැන් ටික කැපිලා අයින් වෙන කෑලි වලින් අලව ගන්න. පේනවනේ කොච්චර ලස්සනට මම ගම් ගන්නවද කියලා. හරිම ලස්සනයි නේද? කොච්චර ලස්සනට ගම් ගන්නවද බලන්නකො. මගේ ගම් ගෑමේ හැකියාව හොඳයි නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න හොඳයි කියලා. ඉතින් මේ වීඩියෝ එක මම අර කියලා දිදී හදන්න යන්නේ නැහැ. මොකද ඔයාලට ඉතින් කම්මැලි හිතෙනවනේ. ඒ හින්දා මම අවසානයේදී වීඩියෝ එක අවසානයේදී සරුංගලේ මිනුම් ටික ෆොටෝ එකක් දාන්නම්. එතකොට ඔයාලටත් ලේසි නිසා වැඩේ කරගන්න. හරි ඉතින් අපි දැන් පට්ට මේ වැඩ ටික ඉවර කරගෙන තියෙන්නේ. ඉවර කරගෙන කියන්නේ 75ක් විතර ඉවර කරගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ නිල් පාට ඍජුපවනාස්ත්‍ර කෑලි ටික ගහලා රතු පාට පටි ටික අලවලා දාන්න. එහෙනම් වැඩි කතා බතා නැතුව එකක් කරමු. හරි ඉතින් දැන් අපේ රතු පාට පටි ටික අලව ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට ඉතින් තනි සව් කොලේම මදි නිසා මම කෑලි විදිහට අලවන්න පටන් ගත්තා. ඉතින් පේනවා ඇති මේ විදිහට අපේ මැද පටි අලවගෙන ඉවරයි. ඊට පස්සේ මම මේ විදිහට නිකන් කැඩිලා වගේ දෙපැත්තේ කෑලි දෙකත් අලව ගන්නවා. ඊට පස්සේ තියෙන හතර පැත්තේ කෑලි ටික අරවගෙන නිල් පාට කොළ ටික අලව ගන්නවා. කියන එක තේරෙන්නේ කියපන්කෝ බා මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. පිස්සුද කොහෙද? දැක්කනේ යාළුවනේ. ඉතින් මැජික් ඔයාලටත් මේ වගේ මැජික් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න නමත් එක්ක. ඉස්සරහට වීඩියෝ වලට ගන්නම්. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන අයටත් ඔන්න ඉස්සරහට ලොකු වාසියක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා අලුත් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරපු ඔයාගේ නමත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඉතින් මම මෙන්න මේ විදිහට අපේ සරුංගලේ පිලේ රැලි ටික කපන්න ගත්තා. නිකන් අර අමුතු ක්‍රමයකට මම කපන්නේ රැලි. අර එහෙම දැම්මම ගොඩක් ලස්සනයි සරුංගලේට රැලි. ඉතින් මේ තියෙන්නේ සරුංගලේ මිනුම් ටික ඔයාලා බලාගෙන හදාගන්න. Yeah. Please tell me that I can't, that I won't, that I fail, that I'll never make it out, yeah. Please tell me all the bad, never good, fill my head full of every single doubt, yeah. Please say any negative thoughts, I pop off when I hear people say I cannot. I get off to the thought of proving everyone wrong, I won't stop to the top, so you better back off and get lost. I'ma stay loud, stay proud, never running out, never heading south. I'll be ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ෆ්ලෙක්සිබල් වයර් එකක් අරගෙන ඒක දිගටම හූරලා ඉවර වෙලා ඒකේ තියෙන තඹ කම්බි දෙකක් අරගෙන ග්ලූ දාලා මෙන්න මේ විදිහට එකට එක ගෑවෙන්නේ නැති වෙන්න වටෙන් ඇදගත්තා. ඊට පස්සේ අපේ කිතුල් පිත්තේ යට කෙළවරෙන් අපේ බැටරිය අලවගෙන හොඳට තද කරලා අලව ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට ඒ කම්බි සෙට් කරලා ලයිට් එක පත්තු වෙන විදිහට හදාගත්තා. පේනවා ඇති ලස්සනට තියෙනවා. ඊට පස්සේ අපේ සරුංගලේ උඩ යවන එකේ පළවෙනි උත්සාහය තමයි මේ ගන්න. ඉතින් බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ යන්නේ කියලා. Please tell me all the bad, never good, fill my head full of every single doubt, yeah. Please say any negative thoughts, I pop off when I hear people say I cannot. I get off to the thought of proving everyone wrong, I won't stop to the top, so you better back off and get lost. I'ma stay loud, stay proud, never running out, never heading south, I'll be spreading out. ඉතින් අපි ගත්ත පළවෙනි උත්සාහය නම් සාර්ථක වුණේ නැහැ. ඉතින් පේනවා ඇති මේ ඉඩම වටේ තියෙන එක ගහක එක කොලයක්වත් හෙල්ලෙන්නේ නැහැ. සරුංගලේ ඇදගෙන හරි දුවලා ඔයාලට ඔන්න මම වීඩියෝ එකක් ගෙනාවා. ඊට පස්සේ දැන් මම දෙවනි උත්සාහයකුත් ගත්තා. අපි බලමු ඒකවත් සාර්ථක වෙයිද කියලා. ඉතින් පේනවනේ ඒක සාර්ථක වෙන්නෙත් නැහැ. හැබැයි පේනවනේ ලයිට් එක පත්තු වෙලා තියෙන්නේ.
ඉතින් අනිවාර්යෙන් අපේ WhatsApp channel එක follow කරලා තියාගන්න. මේකට like 1000ක් විතර දාලා යවන වීඩියෝ එකක් ගේන්න. එහෙනම් අදට අපි ගියා subscribe කරන්න.